එකමත් එක කාලයක මේ ගුලක ලස්සන මී පවුලක් ජීවත් වුණා. මේ මී පවුලේ පුංචිම පුංචි හරිම දගකාර මී පැංචෙක් හිටියා. එයා අම්මයි තාත්තයි කියන දෙයක් අහන්නෙම නැහැ. දවසක් දංගකාර මී පැංචාට උවමනා වුණා මී ගුලෙන් එහා තියෙන ඈත ලෝකය බලන්න යන්න. මී ගුලෙන් ඈත ලෝකය හරීම නපුරුයි පුතේ. තනියම යන එක හරීම භයානකයි. හැම තිස්සෙම බළල්හාමි බලාගෙන ඉන්නේ අපිව අල්ලගන්නයි. එහෙ ගියොත් පුතාට අනතුරක් වෙයි. මී අම්මා කිව්වා. ඒත් මේ දගකාර මී පැංචා ඒ කතාව ඇහුවේ නැහැ. මී පැංචා හරිම දගයි, අකීකරුයි. ඔන්න ඉතින් දැන් මී පැංචා අම්මටයි තාත්තටයි හොරෙන් මී ගුලෙන් ඈතට ගියා. මී පැංචා වටපිට බැලුවා. අවට පරිසරය හරීම ලස්සනයි. ඉර පායලා, මල් පිපිලා, කුරුල්ලෝ කිචිපිචි ගානවා. සත්තු බොහෝම නිදහසේ එහා මෙහා යනවා. මී පැංචාට ගොඩාක් සතුටු හිතුණා. ඔන්න ඉතින් වටපිට බලමින් මී පැංචා ටික දුරක් ගියා. ඔහොම යද්දී බළල්හාමි ගහක් යට ඉඳගෙන ඉන්නවා දැක්කා. මී පැංචා හිමීට බළල්හාමි ඉන්න තැනට කිට්ටු කළා. බළල්හාමි සතුටින් සින්දු කියා හිටියා. සින්දු කියමින් මෙහෙම හිටපු එක බළල්හාමිගේ උපායක් බව දඟකාර මී පැංචා දැනගෙන හිටියේ නැහැ. බළල්හාමිගේ සින්දුව හරිම ලස්සනයි. බළල්හාමි හරියට පුළුන් ගොඩක් වගේ. මෙයා නපුරු නෑ. හරිම හොඳ කෙනෙක් වෙන්න ඕනේ. අම්මා නම් කිව්වේ මේ බළල්හාමි හරිම නපුරුයි කියලා. ඒ කතාව පිළිගන්න බෑ. දඟකාර මී පැංචා හිතුවා. එහෙම හිතපු මී පැංචා බළල්හාමි ළඟට ගිහිල්ලා එයාගේ පිට අත ගෑවා. එතකොටම අර අහිංසකයි කියලා හිතන් හිටපු බළල්හාමි නැගිට්ටා. මොකද බළල්හාමි බොරුවට නේද සින්දු කිය හිටියේ? මාව අල්ලා ගන්න නේද හෙදුවේ? මී පැංචා බළල්හාමිගේ නැසුවා. මී පැංචා හොදටම බය වුණා. මී පැංචා වේගයෙන් දුව ගොස් මී ගුලට රිංගාගෙන ජීවිතේ බේරාගත්තා. අම්මා කිව්වේ ඇත්ත. මී ගුලෙන් ඈත ලෝකය හරිම නපුරුයි. මීට පස්සේ අම්මා තාත්තා දෙන අවවාද මම පිළිගන්නවා. අම්මලා අපට අවවාද දෙන්නේ තරහට නෙවෙයි, අපේම හොඳට. මී පැංචා තනිවම සිතන්නට වුණා. ඉතින් දුවේ පුතේ, අපි අපේ අතින් වරදක් වූ බව වැටහුණු විට එය පිළිගෙන මින් ඉදිරියට එවැනි වැරදි නොකිරීමට තීරණය කිරීම යහපත් ගුණයකි. මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය එයයි. මේ වගේ ලස්සන කතන්දර තවත් බලන්න අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න.